මෙන්න මේ ආකාරය. මේක ඇතුලේ තමයි අපි මිමි ලකුණු කරන්නේ. මේක සිග්සැග් ආකාරයට තමයි නමලා තියෙන්නේ. ඒතර මේක ඇතුලේ තමයි මිමි ලකුණු එන්නේ. ඉස්සල්ලාම ඔයාලා කරන්න ඕනේ ඉන මිම්ම 6න් බෙදා ගන්න. ඔව්. සාමාන්‍යයෙන් කෑලි සාය හදන ක්‍රමය තමයි ඔයා කෑලි 8 නම් කරන්නේ ඉන මිම්ම කෑලි 8කට වෙන් කරගන්න එපා. එතකොට 8න් බෙදනවා. 4කට නම් 4න් බෙදනවා. කෑලි 6ක් නම් 6න් බෙදනවා. 10කට නම් 10න් බෙදනවා. 12 නම් 12න් බෙදනවා. පොයින්ට් ගණන් වලින් එනවා. දැන් ඔයාගේ ඉන 30යිනේ. 6න් බෙදනවා. 5යි. මේ 5 නැවත 2කට බෙදනවා. 2:00. ඊට පස්සේ මේකේ මැද අපි ගත්ත කොටසේ මැද අරගෙන මේ දෙපැත්තට 2:00 මාක් කරනවා. තමයි ඒක ගොඩේ වගේ පේනවද ළමයි? 2:00 2.5 කියලා 2:00 මාක් කරනවා. ඔයාලා දැන් මේ 45 පළවෙනිදක් මේ අරන් තියෙන්නේ. 3ට නැමුවහම මෙතන කොච්චරද තියෙන්නේ? 15ක් තියෙනවා. 15ක් තියෙනවා. දැන් මේ හැඩේ ගන්න ඕනේනේ. එහෙනම් මෙතනින් අඟල් භාගයක් තියලා මේක අඳින්න ඕනේ මෙහෙම දෙපැත්තට. ඔයාලා සම්පූර්ණයෙන්ම ගත්තොත් මෙහෙම කියලා හිතන්නකො මේකේ මැද. මාක් කරලා 2:00 දෙපැත්තට ලකුණු කරගන්න. ඊට පස්සේ මෙතනින් අඟල් භාගයක් තියන්න ඕනේ. හේතුව ඇයි? අපි මේක ජොයින්ට් කරගන්න. සාය ජොයින්ට් වෙනවනේ. කොටස් ටික. මෙහෙම අඟල් භාගයක් තියලා මෙහුම් වාසි භාගයක් තියලා කපව ගන්න. එච්චර. දැන් ඔයාලා මේ උස ලකුණු කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. බෑන්ඩ් එකක් දානවා නම් ඒකේ උස ඇරලා උස ලකුණු කරගන්න. අර එකහම. ඔව් ඔයාලා එකහමාර බෑන්ඩ් එකක් දානවා නම් එකහමාර උඩට තියලා තමයි මේවේ උස ලකුණු වෙන්නේ. මෙතනින් ගන්න හරි තමයි. මේකවනේ මේ මම ගත්තේ මෙතෙන්ට. එකහමාර උඩට තියලා තමයි උස ලකුණු කරගන්න ඕනේ. මේ වගේ කොටස් 6ක් එකතු කරලා තමයි අර සාය හැදෙන්නේ. අඟල් භාගයක් මෙතනින් තමයි ලකුණු කපන්නේ. ඔව් එයා දැන් මම එකයි මෙතන අඟල් භාගයක් විතර තියලා අඳින්න කිව්වේ. ඔව් කෙරවලෙන් ඉඳන් කපන්නේ. භාගයක් තිබ්බේ අපි ඒ වාසිය. ඔයාට මෙතෙන්ට වර ගන්න පුළුවන්. හැබැයි ඔයා කපද්දි සැලකිලිමත් වෙන්න ඕනේ මෙතන භාගෙ තියන්න. ඔව් ඔයාලට ඕන නම් මේක මෙහෙම ඇදද හැකි. මෙතෙන්ටම. හැබැයි කපනකොට ඔයා මෙහෙම කපලා මෙතන භාගෙ තියන්න ඕනේ. මහන් ඉනේ නදිසට යනකොට ඒක තියන්න ඕනේ. නැත්නම් ඉනෙන් මතක වෙනවනේ. නැත්නම් ඉන මදි. බලන්න මෙතන අඟලක්නේ. අඟල් කීයක් අඩු වෙනවද එතකොට ඉන්නේ? කොටස් 6 එකතු වෙනකොටනේ. අඟල් 5ක් 6ක් අඩු වෙලානේ. ඒක. මේක ඇඳ ගන්න. මේකෙදි වෙන කියන්න දෙයක් නැහැ. කියන්න දෙයක් තියෙනවා ප්‍රැක්ටිකල් කරනකොට. ඒකත් මම කියන්නම් නේද?